තවත් මාතෘකාවක් සමගින් අද මම ඔබ හමුවට පැමිණෙනවා. අද කතා කරන්න යන මාතෘකාව ෆෝලික් ඇසිඩ්. එමෙත් නැත්නම් අපි හැමෝම දන්නවා ඔබ කසාදයක් බැන්දෙන් පස්සේ ප්‍රෙග්නන්සි එකක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔබ ડોක්ටර් කෙනෙක් ගාව ගියාම ඒ ડોක්ටර් ෆෝලික් ඇසිඩ් කියලා චිට් එකක් ලියලා දෙනවා. එහෙම නැත්නම් ඔයා මිඩ්වයිෆ් කෙනෙක්ව හම්බුනොත් එහෙම මිඩ්වයිෆ් උත් කියන්නේ ෆෝලික් ඇසිඩ් අරගන්න කියලා. එතකොට මේ ෆෝලික් ඇසිඩ් අරගන්නේ ඇයි? සමහර අය ඇවිල්ලා කියනවා අපි ෆෝලික් ඇසිඩ් මාස 6ක් විතර අරගෙන තිනවා නමුත් තාම අපි ප්‍රෙග්නන්ට් උනේ නැහැ කියලා. ඒකට ෆෝලික් ඇසිඩ් අරගන්නේ ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තු වෙන්න. ඒකෙන් ප්‍රෙග්නන්ට් වෙන්න උදව් කරනවද? එහෙම නැත්නම් ෆෝලික් ඇසිඩ් පාවිච්චි කරන්නේ ඇයි? ෆෝලික් ඇසිඩ් කොයි කාලෙද පටන් ගන්න ඕනේ? කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනේද? ෆෝලික් ඇසිඩ් වලින් අපිට හම්බෙන වාසි මොනවද? මෙවන් තොරතුරු දන්නේ නැතුව තමයි ගොඩක් අය මෙම ෆෝලික් ඇසිඩ් පාවිච්චි කරන්නේ. එතකොට අපි අද මේ සම්බන්ධයෙන් කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. මම ඩොක්ටර් අන්ෆාස් ෆාරූක්. දිගටම අපේ ඩොක්ටර් අන්ෆාස් ෆාරූක් සිංහල YouTube channel එක සමග රැඳී සිටින්න. ෆෝලික් ඇසිඩ් කියලා කියන්නේ විටමින් B කොම්ප්ලෙක්ස් එකේ තියෙන විටමින් එකක්. ඒ කියන්නේ විටමින් B9 කියන විටමින් එක තමයි අපි ෆෝලික් ඇසිඩ් කියලා කියන්නේ. ඒතකොට මේ ෆෝලික් ඇසිඩ් එක ගැන හැමෝම දන්නවා. ස්පෙෂලි ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කාන්තාවන් මේ ගැන දන්නවා. කසාදයක් බෙදපු ගමන් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියාම මම කලින් කිව්වා වගේ ෆෝලික් ඇසිඩ් එකක් ලියලා දෙනවා. මිඩ්වයිෆ් මිස්ව හම්බෙන්න ගියාම එයාත් ෆෝලික් ඇසිඩ් ගන්න කියලා උපදෙස් දෙනවා. යාළුවත් එක්ක කතා කරත් එයාලත් කියන්නේ ෆෝලික් ඇසිඩ් එකක් අරගන්න කියලා. ඒතකොට ෆෝලික් ඇසිඩ් එකක් ඇයි අරගන්නේ? ෆෝලික් ඇසිඩ් එකෙන් අපිට ප්‍රෙග්නන්සි එකට උදව් කරනවද කියලා අහුවොත් එහෙම ෆෝලික් ඇසිඩ් එකෙන් ප්‍රෙග්නන්සි එකට උදව් කරන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් වෙන chance එක වැඩි කරන්නේ නැහැ. නමුත් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ අපිට ඉතාමත්ම ලොකු උදව්වක් තමයි මේ ෆෝලික් ඇසිඩ් හරහා ඇති කරන්නේ. ෆෝලික් ඇසිඩ් එක සාමාන්‍යයෙන් සෙල් ඩිවිෂන් සහ සෙල් මල්ටිප්ලිකේෂන් වලදී අපිට උදව් වෙනවා. ඒ කියන්නේ එක සෛලයක් සෛල දෙකක් හතරක් අටක් එහෙම මල්ටිප්ලයි වෙන්න ඒ කාර්යයට උදව් කරනවා. ඒ වගේම තමයි එම මල්ටිප්ලයි වෙච්ච එම සෛල විවිධ ශ්‍රේෂ්ඨයන් සඳහා විවිධ කටයුතු සඳහා වර්ධනය වෙන්නත් මෙම ෆෝලික් ඇසිඩ් උදව් කරනවා. එතකොට මෙම ෆෝලික් ඇසිඩ් එක ඉතාමත්ම අත්‍යවශ්‍ය විටමින් එකක් විදිහට තමයි අපි සලකන්නේ. මුල් දවස්වල ෆර්ටිලයිසේෂන් වුණාට පස්සේ ඒ කියන්නේ ගර්භාෂය ඇතුලේ සෛල දෙක එකතු වෙලා ශුක්‍රාණු බිත්තර දෙක එකතු වෙලා ෆර්ටිලයිසේෂන් එක වුණාට පස්සේ ඒ එක සෛලයක් සෛල දෙක 4 8 16 කියලා මල්ටිප්ලයි වෙනවා. එතකොට ඒ මුල් මාස 3 ඉතාමත්ම හරි කාර්යබහුල බිසි ෆැක්ටරි එකක් වගේ තමයි ඒ ගර්භාෂය ඇතුලේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතාමත්ම වේගයෙන් මේ සෙල්ස් ටික මෙම සෛල ටික මල්ටිප්ලයි වෙනවා. එක කොටසක් මොළයේ විදිහට නියුරල් සිස්ටම් එක ඩෙවලොප් කරනවා. තව කොටසක් නර්වස් සිස්ටම් එක ඩෙවලොප් කරනවා. තව සිස්ටම් එකක් අපේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක හાર્ට් එක, තව සිස්ටම් එකක් අනිත් අවයව ඩෙවලොප් කරනවා. එහෙම ඒ මල්ටිප්ලයි වෙලා ඉතාමත්ම වේගයෙන් මෙම සෛල ටික මෙම සෙල්ස් ටික මල්ටිප්ලයි වෙනවා. ඒකෙන් මුලින්ම වර්ධනය වෙන්නේ මෙම බ්‍රේන් එක සහ මෙම නියුරල් ටියුබ් එහෙම නැත්නම් නර්වස් සිස්ටම් එක. එතකොට මේ වර්ධනයට ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙන විටමින් එකක් කියලා තමයි අපි මෙම ෆෝලික් ඇසිඩ් සලකන්නේ. ඒකේ සෙල් මල්ටිප්ලිකේෂන් ඒ වගේම සෙල් ඩිවිෂන්. ඒකෙදි මුලින්ම මොළේ තමයි මුලින්ම වර්ධනය වෙන්නේ. මොළේ තමයි හැමෝටම ලොකු අවයව, මුලින්ම ඩෙවලොප් වෙන අවයවය. එතකොට ඒ මුලින්ම අවයවය ඩෙවලොප් වෙන්න නම්, හරියට ඩෙවලොප් වෙන්න නම්, ඒ සෙල් මල්ටිප්ලිකේෂන් ටික හරියට වෙන්න නම් එම ෆෝලික් ඇසිඩ් ඉතාමත්ම අත්‍යවශ්‍ය ප්‍රමාණය තියෙන්න ඕනේ. මොකද ඒ දවස්වල තියෙන ඩිමාන්ඩ් එක ඉතාමත් වැඩි. හරිම බිසි ගර්භාෂයක් තියෙන්නේ. ඒතර ඒ ඩිමාන්ඩ් එකට අනුව සප්ලයි එක හරියට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි ප්‍රෙග්නන්ට් වෙන්න කලින්ම ප්‍රෙග්නන්ට් වෙන්න ලෑස්ති වෙන කාලේ ඉඳන්ම ෆෝලික් ඇසිඩ් අපි අරගන්න. එහෙම නැතුව පස්සේ අරගත්තොත් එහෙම මුලින්ම ඩිමාන්ඩ් එක වැඩි, එංගේ ඩෙෆිසිට් එකක් තිබ්බොත් එහෙම එතකොට හරියට ඒ කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. ඒ ෆැක්ටරියේ කටයුතු අඩාල වෙනවා. ඒ නිසා තමයි මෙම ෆෝලික් ඇසිඩ් අඩුපාඩු සහිත ෆෝලික් ඇසිඩ් අඩුපාඩු නිසා ඇති වෙන සංකූලතා එක්ක බබාලා හම්බෙන්නේ. එතකොට මුලින්ම බ්‍රේන් එකේ ඩෙවලොප්මන්ට් එක අඩුපාඩු වෙලා එනන් කැෆලී තියෙන බ්‍රේන් එක හරියට ඩෙවලොප් නොවිච්ච බබාලා හම්බෙනවා. ඒ වගේම තමයි නියුරල් ටියුබ් එක මේම ෂීට් එකක් විදිහට තිබිලා ඒක රෝල් වෙලා තමයි නියුරල් ටියුබ් එකක් හැදෙන්නේ. ඒතකොට ඒ නියුරල් ටියුබ් එක හරියට වැහෙන්නේ නැතුව නියුරල් ටියුබ් එකේ ඩෙෆිසිට්ස් තියෙන බබාලා හම්බෙනවා. මෙනින්ගෝමයිලෝසීල් තියෙන බබාලා හම්බෙනවා. එතකොට මෙම රාජකාරී සඳහා මෙම ක්‍රියාවන් වලින් ආරක්ෂා වෙන්න අපිට මෙම ෆෝලික් ඇසිඩ් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ඒ නිසා තමයි අපි ෆෝලික් ඇසිඩ් ඉතාමත් වේලාසනින් අරගන්නේ. අපි දන්නේ නැහැ කවද්ද මේ ෆර්ටිලයිසේෂන් එක වෙන්නේ. කවද්ද මේ ශුක්‍රාණු එකතු වෙලා බබෙක් විදිහට හැදෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි උත්‍රා ටෙස්ට් එකෙන්, යූරින් ටෙස්ට් එකෙන් ප්‍රෙග්නන්ට් කියලා දැනගන්නට කලින් මෙම සෙල් මල්ටිප්ලිකේෂන් ටික පටන් අරන් ඉවරයි. ඒතකොට ඒ මල්ටිප්ලිකේෂන් වෙන කාලෙදී අපිට ෆෝලික් ඇසිඩ් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි වේලාසනින්ම ප්‍රෙග්නන්සි යූරින් ටෙස්ට් එකෙන් ප්‍රෙග්නන්ට් කියලා දැනගන්නට කලින් ඉඳන්ම
ෆෝලික් ඇසිඩ් එකක් අරගන්න ඕනේ කියලා කියන්නේ. එතකොට තමයි ඒ ඩිමාන්ඩ් එක ඇති වෙනකොට ඒකට හරියන ෆෝලික් ඇසිඩ් සප්ලයි එකක් අපිට දී ගන්න පුළුවන් කමක් සිදු වෙන්නේ. ඒ නිසා මෙම ෆෝලික් ඇසිඩ් අනිවාර්යෙන් ප්‍රෙග්නන්ට් වීම සඳහා සූදානම් වෙනකොට මිලිග්‍රෑම් එකක් අනිවාර්යෙන් අරගන්න වෙනවා. එතකොට මේ මිලිග්‍රෑම් එක අනිවාර්යෙන් අරගන්න ඕනේ. ඒ වගේම තමයි සමහර අය එනවා අපි නිර්දේශ කරනවා ඒ අයට මිලිග්‍රෑම් එකකටත් වඩා වැඩි ප්‍රමාණයක් උදාහරණයක් මිලිග්‍රෑම් 5ක් වැනි ප්‍රමාණයක් අරගන්න ඕනේ කියන කට්ටියක් ඉන්නවා. ඒ ඔබ හරි ඔබේ ස්වාමි පුරුෂයා ඔයාලගේ ෆැමිලි එකේ මීට කලින් නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස් එක්ක බබෙක් හම්බෙලා තිබ්බනම් එනෙන් කෙෆලි බබෙක් හම්බෙලා තිබ්බනම් ඔයා අනිවාර්යයෙන් මිලිග්‍රෑම් 5ක් අරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා වලිපුවට බෙහෙත් බොනවා නම් ඒ වලිපුවට බොන බෙහෙත නිසා ෆෝලික් ඇසිඩ් ඩෙෆිෂියන්සි එකක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අයත් මිලිග්‍රෑම් 5ක් මේ ෆෝලික් ඇසිඩ් අරගන්න වෙනවා. ඒ වගේම ඔබට දියවැඩියාව තියෙනවා නම් ඔබට hypertension pressure තියෙනවා නම් ඒ වගේම ඔබ තරබාරු නම් ඒ වගේම ඔබ අවුරුදු 35ටත් වඩා වැඩි නම් ඔයා ප්‍රෙග්නන්ට් වෙන කාලේ අවුරුදු 35ටත් වඩා වැඩි කෙනෙක් නම් ඔයත් මිලිග්‍රෑම් 5ක් ෆෝලික් ඇසිඩ් අරගන්න ඕනේ. එතකොට තමයි එයාලට ඩිමාන්ඩ් එක වැඩි. ඒ නිසා ඒකට හරියන සප්ලයි එකක් ලබා දෙන්න මෙම ෆෝලික් ඇසිඩ් අනිවාර්යෙන් අරගන්න වෙනවා. එතකොට අහන ප්‍රශ්නයක් තමයි මෙම ෆෝලික් ඇසිඩ් එකෙන් අනිවාර්යෙන් ටැබ්ලට් එක විදිහෙන්ද අරගන්න ඕනේ. අපිට කෑමෙන් අරගන්න බැරිද කියලා අහනවා. එතකොට කෑමෙන් තියෙනවා කොළ පාට, එළවලු, කොළ පාට, කොළ ಜಾති වල මෙම ෆෝලික් ඇසිඩ් තියෙනවා. නමුත් අපිට ඒ ඩිමාන්ඩ් එකට හරියන ප්‍රමාණයක් ෆෝලික් ඇසිඩ් අරගන්න නම් ඒ කොළ ಜಾති වැඩිපුර අරගන්න වෙනවා. ඒක ප්‍රැක්ටිකලි සමහර වෙලාවට අමාරුයි. මුල් මාස 3, ඒ කියන්නේ සති 12ක් වෙනකන් මෙම ෆැක්ටරි එක හොඳටම බිසි එකකින් වැඩ කරන්නේ. මෙම මල්ටිප්ලිකේෂන් ටික, මෙම සෙල් සෛල ඩිවයිඩ් වෙන එක, සෛල ග්‍රෝ වෙන එක, එක කර්තව්‍යයන් සඳහා ඒ යොමු වෙන එක ඉතාමත්ම බිසි විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට ඒ කාලේ වමනෙත් තියෙනවා ඔයාලට. එතකොට කෑම මාර්ගයෙන් මෙම කොළ ಜಾති කන්න අපිරියාවක්, කොළ ಜಾති කන ප්‍රමාණය අඩුයි. ඒ නිසා කොළ වලින්, කෑම වලින් විතරක් මේක ෆෝලික් ඇසිඩ් එකේ ඩිමාන්ඩ් එකට හරියන සප්ලයි එකක් අපිට ලබා දෙන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපි ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් එකක් විදිහට අරගන්නේ. ඉතාමත්ම පොඩි ටැබ්ලට් එකක්, කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැති, ඉතාමත්ම ගාණ අඩු, ඊසිලි ෆාමසි වලින් අරගන්න පුළුවන් ටැබ්ලට් එකක් තමයි මම ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් එක. ඒ නිසා ඔයා අනිවාර්යෙන් ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, හොඳ බබෙක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් ෆෝලික් ඇසිඩ් අරගත යුතුමයි. ඒ ෆෝලික් ඇසිඩ් අරගන්න එකකින් ඔබට හොඳට මොලේ වර්ධනය තියෙන, හොඳට මොලේ ඩෙවලොප් වෙච්ච, නියුරල් ටියුබ් එක හොඳට ඩෙවලොප් වෙච්ච, හොඳ සෞඛ්‍ය සම්පන්න දරුවෙක් හදාගන්න ඔබට අවස්ථාවක් උදා වෙනවා. ඒ නිසා ඔබ ලෝ රිස්ක් කැටගරි එකේ නෝමල් එක්කෙනෙක් නම් අනිවාර්යෙන් මිලිග්‍රෑම් 1ක් ෆෝලික් ඇසිඩ් අරගන්න. ඔබ මම කලින් කිව්වා වගේ හයි රිස්ක් කැටගරි එකේ ඉන්න කෙනෙක් නම් මිලිග්‍රෑම් 5ක් අරගන්න. ඒ මාර්ගයෙන් ඔබට සෞඛ්‍ය සම්පන්න ඉතාමත්ම හොඳ දරුවෙක් ලබා ගන්න අවස්ථාවක් උදා වෙනවා. දිගටම අපේ ඩොක්ටර් අන්ෆාස් ෆාරූක් සිංහල YouTube channel එක සමග රැඳී සිටින්න. මම ඩොක්ටර් අන්ෆාස් ෆාරූක්.